Hi, welcome to my YouTube channel. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අපි මේ පාන්දරම යන්නේ හිම බලන්න. අපි ඉන්න පැත්තේ ඉඳලා පැය 5-6ක ඩ්‍රයිව් එකක් තියෙනවා අපි අද යන මේ ප්ලේස් එකට. ඒ තමයි ස්නෝවි මවුන්ටන්ස්. වින්ටර් කාලයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්න කෙනෙක්ට හිම බලන්න යන්න තියෙන හොඳම තැනක් තමයි ස්නෝවි මවුන්ටන්ස් කියන්නේ. අපි පාන්දර 4ට වගේ තමයි ගෙදරින් පිටත් වුණේ. මොකද අපි ප්ලෑන් කරලා තිබුණේ දවල් 10ත් 11ත් අතර කන්නට යන්න. ඒ යන අතරමඟදී ගත්ත වීඩියෝ ටිකක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. බලන්න කොයිතරම් ලස්සනද කියලා. ඒක අස්සරින් දැක්කත් මීටත් වඩා හරිම ලස්සනයි. මොනවාරක් පාර දෙපැත්තෙන් පේන්නේ බැටරෝ හරක් වගේ මෙහෙ පාම් වල ඇති කරන සත්තෝ. හරිම ලස්සනයි. අපිට ගන්න ඕන ස්නෝ ඇක්සසරීස් වගේක් අපි රෙන්ට් කළා කෝමාවලදී. මෙන්න මේ වගේ ෂොප්ස් ඕන තරම් තියෙනවා කෝමා, ජින්දපයින් කියන පුංචි ටවුන් වල. අපි අද යන්නේ ස්නෝවි මවුන්ටන්ස් වල තියෙන ෆෙරිෂ වැලි වලට. ඔයාලට හිම බලන්න යන්න මෙහෙ තියෙන තැන් දෙකක් තමයි ෆෙරිෂ ඇන්ඩ් ත්‍රොඩ්බෝ කියන්නේ. ඉතින් අපි තෝරගත්තේ ෆෙරිෂ වැලි කියන පැත්ත. ඔයාලට දැන් පේනවා ඇති පුංචි පුංචි හිම තියෙන තැන් පේන්න ගන්නවා. ඉතින් එහෙම දකිද්දි හරිම සතුටුයි. මොකද මේ අපේ පළවෙනි ස්නෝ එක්ස්පීරියන්ස් එක. ඉතින් මම නම් හොඳටම එක්සයිටඩ් වෙලා හිටියේ මේ ගමන ප්ලෑන් කරන්න ගත්ත කාලේ ඉඳන්ම. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක දානකොටත් මෙහි වින්ටර් එක පහුවෙලා හුඟක් කලින්. අපි දැන් මේ ඉන්නේ ස්ප්‍රින්ග් එකේ. ඒ කියන්නේ වසන්ත කාලේ. මේක පරණ වීඩියෝ එකක් වුණාට මෙහිම ඔයාලටත් බලන්න වීඩියෝ එක එඩිට් කරලා දාන්න හිතුණා. ඒකයි මේක පරක්කු වුණත් අප්ලෝඩ් කරන්න හිතුවේ. ඔන්න අපි දැන් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ඇවිත් ඉන්නේ. අපි එහෙට යනකොට 10:30 වගේ වෙලා තිබුණා. ඒ වෙනකොටත් කාර් පාක් එක ෆුල් වෙලා තිබ්බේ. ඒත් අපි කොහොම හරි අපේ වාහනේ පාක් කරන්න තැනක් හොයාගත්තා. මේ වලට ඇතින් පේන්නේ ස්නෝ ඇක්ටිවිටීස් කරන අය. මේ පෙරිෂ කියන්නේ ඔස්ට්‍රේලියාවල තියෙන ලොකුම ස්කී රිසෝට් එක. ඉතින් ස්කීයිං, ස්නෝබෝඩින් වගේ ස්නෝ ඇක්ටිවිටීස් කරන්න ඕස්ට්‍රේලියාවල හැම පැත්තකින්ම ඉඳන් එන අයගෙන් මේ වින්ටර් කාලෙට මේක පිරෙනවා. ඉතින් අපි මුලින්ම ගියේ ටොබගන් ඒරියා එකට. ඔයාලට මතක ඇති අපි කූමවලදී ස්නෝ ඇක්සසරීස් වගේක් රෙන්ට් කරා කියලා කිව්වා. ඒත් ඒ මොනවද කියලා කිව්වේ නැහැනේ. ඒව තමයි මේ ටොබගන් කියන ඒවා. මේ තියෙන්නේ අපි දෙන්නත් ටොබගන් එකක් පදින හැටි. ඒක හරිම ෆන් ඇක්ටිවිටි එකක්.
ඉතින් අපි ස්නෝමාන් කෙනෙක්ව හදන්නත් අමතක කරේ නැහැ. මේ විදිහට තමා අපි ඔක්කොම එකතු වෙලා අපේ ස්නෝමෑන්ව හැදුවේ. මේ තියෙන්නේ ස්කී කරන ඒරියා එක. ඉතින් මේ ඔක්කොම බලලා අපි ආපහු ගෙදරින් පිටත් වුණා. අපි පෙරිෂ ගිය දවසේ හිම වැටුන්නේ නැති හොඳ ඉර එළිය තියෙන දවසක්. ඒ කියන්නේ ගොඩක් සීතල නැති දවසක්. ඉතින් අපිට අපි හිතුවටත් වඩා හොඳට ඒ නිසා එන්ජොයි කරන්න පුළුවන් වුණා. මෙහෙට හිම වැටෙන දවසුත් තියෙනවා. ඒ වගේ දවස්වලට වාහනවල ටයර් වලට චේන් වගේ දේවල් දාගෙන යන්න ඕනේ. ඉතින් අපිට හිම දේවල් කරන්න උනේ නැහැ. මොකද අපි ගිහපු දවසේ හිම වැටුනේ නැති නිසා. ඒත් ඔයාලා හිම වැටෙන දවසක වගේ යනවනම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉතින් මම අද මෙතනින් මගේ වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.